හා ළමයිනේ පය ඉක්මන් කරලා වරෙල්ලා ඉතින්. අපිට මේ ගමන ගොඩක් දුර යන්න තියෙනවා. ඉස්සරහට ගඟකුත් හම්බ වෙනවා. ඒක හින්දා ඉක්මන් කරන එක අපිටම වාසි. චෑ ළමයිනේ වැඩේ නම් හරි ගියේ නෑ. අපිට කරවලේ පාර වැරදුනා වගේ මට වෙන්නේ. මට පේන හැටියට නම් මේ හරිය පාළු සෝනක් වගේ. මුත්තේ අර ඉස්සරහා අර ළමයෙක් වඩාගත්ත ගෑනු කෙනෙක් ඉන්නවා. මොන ගෑනුද බලන්න මේ මහ කැලේ මහරාත්‍රියේ මේ වරෙල්ලා යන්න. නගා මොකද මේ මහරෑ කැලේට වෙලා තනියම? අනේ අයියේ මට උදව්වක් කරනවද? කියන්න මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ නගා? මුරු වෙලා මේක මට ඇඳ ගන්න ඕනේ. ඒක හින්දා ළඟට ඇවිල්ලා ළමයා පොඩ්ඩක් වඩා ගන්න. ඒකට කාරි නෑ නගා. ඔයා ළමයා වඩාගෙන ඉන්නකෝ. මම චීත් එක ඇට ගහලා දෙන්න. සමසෙනවද මට කීටම අඳන්න? ඇවිල්ලා මේ ළමයා වඩා ගන්නවා. මුත්තේ අර අතන පුවක් බඩිල්ල ගෑනිත් එක්ක කතා කර ඉන්නවා. ගෑනියා? ගෑනු? ඒක නම් කීයටවත් වෙන්න බෑ. මහරාත්‍රියේ නගා ඔයා බැඳලාද? ළමයි කොහෙන්ද මොඩියෝ? ඒක නම් ගෑනියෙක් නෙවෙයි. පුවක් බඩිල්ල. මෙහෙට එනවා. දුවපන් කොල්ලනේ ඉක්මනට දුවපන්. ගව්වක් විතර දිව්වා. හපෝ මෙහෙම මහන්සි යන්නම්. ඇති ඔයින් අතප්පය යන්න කඩි බේරුණා. ඕන්න ළමයිනේ අපි ගම් ඉවුර ගාවටම ආවා. දැන් ඉතින් මේ ගඟෙන් එගොඩ වෙන්න කලින් අපි මේ ගඟ ගැන හොඳට විපරම් කරලා බලන්න ඕනේ. ඒ මොකද මුත්තේ එහෙම කිව්වේ? මම අහලා තියෙනවා මේ ගඟ හරිම නපුරුයි කියලා. ඉතින් අපි ඒකට මොකද කරන්නේ? මං ඉස්සර වෙලාම ඉදිකටු පැංචට කියන්නම් ගඟ නිදිද කියලා බලලා වරෙන් කියලා. ඉදිකටු පැංචෝ උඹ ගඟ ගාවට ගොහිල්ලා ගඟ නිදිද කියලා බලලා වරෙන්කෝ. ගඟ නපුරු නම් මට යන්න කිව්වේ ගඟ ගාවට. හැම වැඩකටම ඉතින් අන්තිමට මම තමයි කොටු වෙන්නේ. මේ හුළුවත්තවත් ඔබලා බලමු ගඟට.